හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අදත් ගෙන සුපිරි වීඩියෝ. ඉතින් ඔන්න අදත් මේ කැම් එක දැම්මා. ඉතින් ලස්සනයි නේද මගේ රත්තරන් මූණ. ඉතින් මචල්ලා අද වචන් කරන්න යන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඉන්දුනීසියන් සර්වර් එකට පොඩි පාට්ටයක් කියලා දෙනවා. ඔන්න ඉතින් මතක් කරා මේක අපේ සිංගප්පූරු ප්ලේ කරන කට්ටිය නෙමෙයි මේක ඉන්දුනීසියන් සර්වර් ප්ලේ කරන කට්ටියට තමයි ගෙනාවේ. ඉතින් එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වුණා. ඒ අයට සුපිරි වාසියක් හරිද? වාසියක් කියන්නේ ආයෙත් සුපිරිම වාසියක්. ඉතින් එහෙනම් මේක කරලා බලන්න. එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු. හරි බං ඉතින් එළම ඉතින් මම මේ කරගන්න විදිහටම ඔයාලා බලලා කරගන්න. ඉතින් මචං මේ මෙතන ඔයාලා ඉස්සෙල්ලා මේ රීඩියම් කෝඩ් කියලා ගහලා ලොග් වෙන්න ඕනේ. ඊට පස්සේ මචං මේ ඔයාගේ මේ ඉන්දුනීසියන් සර්වර් තියෙන account එක ලොග් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන මේ මන් දැන් උතන නෝ ටයිප් කරන මේ ඕක ගිහිල්ලා ගහන්න ඕනේ එතන කෝඩ් එක පෙන්වන තැන. ඉතින් මචං මේ විදිහට කෝඩ් එක මම මේකේ ෆිනාල් ලිනස් U50X කියලා තමයි තියෙන්නේ. FINALINC U50X හරිද? ඊට පස්සේ කන්ෆර්ම් කරාම මේ විදිහට ඉතින් මේ මේල් එකට එනවා. මම දැන් පෙන්නන්නම් මේල් එකට කලින් ඇවිල්ලා තිබ්බා. ඔයාලා ඒක දකින්න ඇති. ඉතින් මම ඒ 50 ක්ලේම් කරා මචල්ලා. හරිද? ඉතින් මේ ඉන්දුනීසියන් සර්වර් එක නම් මරු හරිද? මේකේ වෝල් ස්කින් එක පා ෆ්‍රී දීලා තියෙනවා. ඉතින් මචං මේ ඉන්දුනීසියන් සර්වර් ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ප්ලේ කරන පෙලක් කළා නේ. හැමදේම වගේ ෆ්‍රී ගොඩක් දේවල් ෆ්‍රී. හරිද? টොප් අප් කරත් එනටම කියන්නේ කිට් වල බර ගානක් ගත්ත හැකි ජිම් ගාන පොඩි ගානකට මේ අපේ සිංගප්පූරු සර්වර් එක වගේ නෙමෙයි. ඉතින් මචං මේකට මං වැඩි සැලකිලි. හරිද? මේකට ඉතින් පිංක් ඩයමන්ඩ් ස්ටෝ එකක් ඇවිල්ලා තිනවා ෆ්‍රෙන්ඩ්ස්. මේක දැන් මම ඔයාලට පෙන්නන්න. දැන් මම මේ පිංක් ඩයමන්ඩ් ස්ටෝ එක පස්සේ පෙන්නන්නම්. දැන් මේ මෙතන පිංක් ඩයමන්ඩ් ඔයාලට 12000ක් ක්ලේම් කරගන්න පුළුවන්. හරිද? 12000ක් නේද? 11000 ගාන 10000 ගානක් පුළුවන් මං හිතන්නේ. ඉතින් මචං ඒක රෙකෝඩ් කරගත්ත හැකි රෙකෝඩ්ලු මේ ක්ලේම් කරගත්ත හැකි පොඩ්ඩක් ෆ්‍රී දීලා තියෙනවා. හරිද? ඉතින් පිංක් ඩයමන්ඩ් ස්ටෝ එකේ පව තියෙන දේවල් දැක්කොත් ඔයාලා පීස් වැදෙන. ඒ වගේද මේක. ඉතින් මචල්ලා බලපල්ලා. හරිද? ඉන්කුබේටර් වවුචර් වලට ඉන්කුබේටර් ටෝකන් 50ක් අපිට හම්බුණානේ. ඒකට මේ බොක්ස් එකක් ගත්තා. 10කට එක බොක්ස් එකක් ගත්ත හැකි. බ්ලූප්‍රින්ට් තියෙන. ඒ බ්ලූප්‍රින්ට් එක කියන්නේ කැමති එකක් අපිට තෝරගත්ත හැකි බ්ලූප්‍රින්ට් එක අර කනවට සිලෙක්ට් කළා එකක් නෙමෙයි. ඉතින් මම 4ක් ගත්තා. අනේ 3යි ගත්තේ. මේ 4ක් ගන්න වෙනවා. අපිට ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් පොව ගත්ත හැකි. හරිද? මම සුපිරි ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් එකක් ගත්තා මචල්ලා. ඉතින් මචං මේ විදිහට මම ඕපන් කරේ නෑ. ඒක අපි දැන් ඕපන් කරමු. මේ මම දැන් ඔයාලට පෙන්නන්නද කිට් තියෙනවා. අම්මෝ පිස්සු ඇදෙනවනේ තනිකර. ඉතින් ඔයාලට තියෙන්නේ අතනින් බ්ලූප්‍රින්ට් එකක් ගත්තා. මම ගන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ මෙන්න මෙතන තියෙන මේ අර ඕකේ නම් මතක නෑ. ඔන්න මේ අර මූණ තියෙන ඒක මාරම ගතිය. හරිද? ඒ බන්ඩල් එක තමයි ගන්න යන්නේ. ඉතින් මචං ඒ බන්ඩල් එක ඉතින් අපි ගමු. ඉතින් ඉන්නකො චුට්ටක් මේකට බ්ලූප්‍රින්ට් 4ක් ඕනේ. හරිද? මම මේක හින රෑ 12ට විතර ගයිස් මේ වීඩියෝ කෑල්ල රෙකෝඩ් කරේ මේ හදාගන්න පුදුම ගමන් දුන්න. හරිද? ඉතින් මචල්ලා මේ මම දැන් තව එකක් ගත්තා. ගත්තේ නැද්ද බං? ඔය ගත්තද? අරන්නේ හරි මම බලනවා මොකද්ද මේකේ බ්ලූප්‍රින්ට් එක කියලා. හරි මේක මම රෑ 12 රෙකෝඩ් කරන්න ගත්තා. මට පිස්ස ඇදලා හිටියා. හරිද? මම මේක හදන්න ගිහිල්ලා. හරිද? ඉතින් මචං මේක ඉතින් යාළුවන්ටත් දැනගන්න ඉතින් ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරලා මේ සබ්ස්ක්‍රයිබ් කරලා අපි channel එකත් එක්ක එකතු වෙන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් මචං මේ බන්ඩල් එක නම් මෝරම ගති. හරිද? ඉතින් ඒකේ නම මම හරියටම දන්නේ කියෝ ගන්න තේරෙන්නේ නැහැ. ඒකේ වැඩ නැහැ. මෙන්න මේක ගමු. හරිද? තව එකක් ගත්තා මං. ඊට පස්සේ මේ දැන් හතරම ඕපන් ගන්න යන්නේ. හතරම ඕපන් කරලා ෆ්‍රෙන්ඩ්ස් මේ මෙතන මේ බ්ලූප්‍රින්ට් වලගේ තෝරන්න ඕනේ. අපි කිට් තෝරනවා වගේ. හරිද? ඒනම් මරු ආතල් ලැඩේ වලත් කරලා බලන්න. ඉතින් මචං මේ රීඩියම් කෝඩ් නේ නැතුව යනවත් දන්නේ නැහැ. ඉතින් මං කරා ඊයේ රෑ. ඉතින් මචං මේ අද තියෙයි මං හිතන්නේ. මම මේ හරියටම දන්නේ නැහැ. ඉතින් මම මේ බන්ඩල් එක ගත්තා මචං. හරිද? ඉතින් සුපිරිම බන්ඩල් එකක්. ඉතින් ඔයාලා මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් ගන්න කැමති නම් ගන්න. නැත්නම් ඔයාලට බන්ඩල් දෙක තුනක්ම ගන්න පුළුවන්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගන්න නැතුව ලෝ ප්‍රයිස් වලින් බන්ඩල් 3-4ක් ගත්ත හැකි ගයිස්. හරිද? 3ක් අඩුම ගත්ත හැකි 3ක්. හරිද? අඩුම දෙකක් කියහංග දෙකක් හරි ගත්ත හැකි. ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගන්න නැතුව ඔයාලා ලෝ ප්‍රයිස් ගන්නවා නම් ගත්ත හැකි. හරිද? මචං මේ අපේ ගෙවා පැතුන්ට ටැටර් පසින් ඉදලා තියෙන්නේ. මම මේක රෙකෝඩ් කරන වෙලාවට ඔය ටැටර් හදයක් ඇහෙනවා නම් ගණන් ගන්න එපා. හරිද? ඉතින් මචං මම දැන් මේක එක්ස්චේන්ජ් කරන්නේ නැද්ද බං? මම මේක එක්ස්චේන්ජ් කරපන්කෝ. මේ කොළ පාට එකත් මාරම ගතිය. හරිද? මේ දම් පාට එකක් මම පොඩ්ඩක් බලනවා මේ බන්ඩල් දෙකක් ගන්නවද
නැත්තම් චිට හාල් ගන්න ට්‍රැක්ටර් එකක් යනවා හරිද පොඩ්ඩක් ඉන්න ගයිස් ට්‍රැක්ටර් එකක් යනවා හරි මචං ඉතින් ට්‍රැක්ටරේ නම් ගියා හරිද මේ ඉතින් මචං මේ මං මේ බණ්ඩල් එක දැන් ගත්තා ඒක දැන් ඔයාලට මම පෙන්නන්නම් මෙතන ඔයාලා ලෝ ප්‍රයිස් ගන්නවා නම් මචං ඩයිනෝ බණ්ඩල් පවා ගත්තා ඒක ඉතින් හරිද ඉතින් ඔයාලා කැමති ග්‍රෑන්ඩ් ප්‍රයිස් බණ්ඩල් එකක් ගන්න ඉතින් ආර්ටි බ්ලූ පවා මේක ගන්න පුළුවන් හරිද මං ඉතින් ඒවා ගත්තේ නෑ මං අර මූණ ලස්සනින්ද අර ගත්තේ හරිද මට පස්සේ හිතුණා මෝඩ වැඩක් දත් කියලා ගන්න ස්කින් පවා තියෙනවා සුපරි ගන්න ස්කින් ඉතින් මචං මේ දැන් මම ගත්ත එක පෙන්නන්න හරිද දැක්කද වොලට් එකටත් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මචං මේක දාගෙන ආවට ප්ලේ කරන්න පුළුවන් ඉඳ ඉතින් මාරු හරිද ඒ බණ්ඩල් එක මාරම ගති ෆ්‍රෙන්ඩ්ස් එහෙම තිබ්බට ඉතින් කලින් මම දැන් හැදුවේ කියන්නේ රෑ හැදුවේ account එක මචං ඉතින් මේ රෙකෝඩ් කරද්දී රෑ 12 ඉදවන්ද යක්කෝ ගැහුවේ නැති ටික විතරයි මට ඉතින් මචං මේ ප්‍රී ගොඩක් අයිටම් ගන්න පුළුවන් මේ සර්වර් එකෙන් ඉතින් ඔයාලත් හදාගන්න කියන එක තමයි මම ඕනනම් ඔයාලා දන්නේ නැත්නම් කමෙන්ට් කරන්න මම හදන විදිය වීඩියෝ එකක් ගේන්නම් ඉතින් මචං එහෙම ඕනනම් කියන්න මං ගේන්නම් ඉතින් හරිද ඊට පස්සේ මේ මෙතන මම මේ මගුලක් කරකවන්න යනවා මේ පහේ ඉතින් ඕවා ඉතින් අපේ සර්වර් එකෙත් ගන්න පුළුවන් කියන්නේ අපේ සර්වර් එකේ කරකවන්න දෙනවා හරිද මට ඔතන එන කුජීත වැඩක් වුණා හරිද මම මේ ආසාවට නගරගේ හරිද ඕම් බලන්න එකේව විතරමයි වදින්නේ හරිද ඉතින් මචං මේ සර්වර් එකේ මේ ඉවෙන්ට් එකට මචං ස්පින් 5ක් එන්නේ මචං 19 හරිද ඉතින් ඉන්කුබේටර් පවා තාම තියෙනවා ඉතින් මේ ඉන්කුබේටර් එතන එක්ස්චේන්ජ් කරන්න පුළුවන් වෙන මේ ඔයාලා පොඩ මුලිය කල්පනා කරොත් ඔයාලට ඒවා තේරුම් අරගෙන කරගන්න පුළුවන් හරිද ඉතින් මචං මේ සර්වර් එක ගැන කියන දෙයක් නැහැ හරිද මේක ඇවිල්ලා ඉන්දුනීසියන් සර්වර් එක ඕන්න ආයෙ මතක් කරා හරිද ඉතින් අපේ සර්වර් එකට නම් මේවා ඉතින් හීන තමයි මල්ලි මේවා නම් දෙන්න දැන් ඉන්කුබේටර් අයින් කරලා තියෙන්නේ ඉතින් මේක පරණ ඉන්කුබේටර් ඒවල සුපිරිම ඉතින් ජෙම් කාපු ඉවෙන්ට් මචං මේවා හරිද ඉන්කුබේටර් කියන්නේ ජෙම් කාපු ඉවෙන්ට් ඉතින් මේ টොප් අප් කරාම සෑහෙන්න මේ අඩ ජෙම් 50ට මේ තව ජෙම් 20ක් ප්‍රී හම් වෙනවා ජෙම් 25ක් ප්‍රී හම් වෙනවා හරිද ඒක මරු ඉතින් මචං කාර් ස්කින් එක ජෙම් 100ට ගත්ත එක හරිද මේකේ මේ කිට් එහෙම ගන්නත් පුළුවන් ඉතින් ප්‍රී ඉතින් මානම දේවල් ගන්න පුළුවන් ඉතින් ඔයාලා ලෝ ප්‍රයිස් ගන්නවා නම් මචං උඹට මචං කිට් 3-4ක්ම ගන්න පුළුවන් මේ ඉන්කුබේටර් කිට් මේ 3-4 ගන්නලා ලෝ ප්‍රයිස් ගන්නවා නම් හරිද මං ඉතින් කෙලින්ම ගත්ත ගුණා වගේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් හරිද ඒත් හැබැයි ග්‍රෑන්ඩ් ප්‍රයිස් වුණාම ඉතින් වෙනම ගතියක් ඒක ඉතින් මේ මෙතන තව බණ්ඩල් තියෙනවා මං ඔයාලට දැන් පෙන්නන්නම් ඉතින් මේ ඉන්කුබේටර් බණ්ඩල් තමයි ඉතින් මේ ඔක්කොම ඉතින් ඩයිනෝ බණ්ඩල් එක පවා තියෙනවා නේද ඔයාලට පේන්නේ නැතුව ඇති පේනවද දන්නේ නැහැ මේ ඩයිනෝ බණ්ඩල් එක පවා තියෙනවා ඉතින් ඔයාලා පොඩ්ඩක් කැරකිලා බලන්න ඉතින් ඉන්දුනීසියන් සර්වර් එක පැත්ත හරිද ඉතින් මේ යාළුවන්ටත් කියලා දෙන්න මචල්ලා හරිද ඔයාලටත් හරියනවනේ මචං ඒක කාට හරි දෙයක් කියලා දුන්නාම අපිට හරියනවා බා හරිද ඒක තමයි ඇත්ත හරිද ඉතින් මචං මේ විදිහට මේ ඕන බණ්ඩල් තියෙනවා විතර මේ ඔයාලා සිලෙක්ට් කරලා ඒක ගන්න ඉතින් අරකින් බ්ලූප්‍රින්ට් වල සාමාන්‍ය මන්නම් කියන විදිහට ඔයාලා කැමති නම් ග්‍රෑන්ඩ් ප්‍රයිස් බණ්ඩල් එකක් ගන්න. එතකොට එකයිනේ ගන්න පුළුවන්. කිට් තියනවා නම් ඉතින් අවුලක් නැහැ. ඉතින් මචං ඔයාලා මං කියන්නේ ලෝ ප්‍රයිස් වලින් කිට් එකක් ගන්න. හරිද මං ගොනා වගේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ටිකක් ගත්තේ ගණන් ගන්න එපා. ඕහම තමයි. ඉතින් මචං ඉන්දුනීසියන් සර්වර් එකක් හදාගන්න මේ දන්නේ නැති අය පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න මං ඉතින් කියලා දෙන්නම් පොඩි වීඩියෝ එකක් ගේන්නම් මචං ඉක්මනටම ගේනවා. හරිද? කෙලින්ම මචං ඔයාලා දැන් කමෙන්ට් එකක් දැම්මොත් දැන් හරි ගේනවා මචං වීඩියෝ එකක් අන්න එහෙම පොරක් තමයි ඉතින් මං හරි බං ඉතින් මේක යාළුවන්ට බාන්න ෂෙයා කරන්න එනම් මයි යනවා බයි සෙට් එකනම